ඉතින් හැමෝටම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් වෙලාව හරියටම උදේ 7:33යි. 7:00 වෙනකොට මම උදේ ලෑස්ති වෙලා ආවේ කුරුණෑගල ටවුන් එකට අපේ ගමෙන් යන බස් එක අල්ලගන්න. ඉතින් අද උදෙන්ම මට ටවුන් එකට යන්න හිතුණ හේතුව තමයි අපි ඉස්සර නිතර දෙවේලේ ගියපු දැන් නිතර දෙවේලේ යවෙන්නේ නැති තැනක් බලන්න යන්න ආසාවක් හිතුණා. අනිත් හේතුව තමයි මේ තැනට ගිහිල්ලා කරපු වීඩියෝස් YouTube එකේ ඇත්තෙම නැති තරම්. ඉතින් මේ බස් එක හරියටම උදේ 7:00 වෙනකොට අපේ ගම මැද්දෙන් ගිහිල්ලා කැපිටිගල පාරෙන් දාලා කෙලින්ම කුරුණෑගල ටවුන් එකට යනවා. ඉතින් එන්න මාත් එක්ක මේ ගමන යන්න. ඉතින් අද මම බලන්න යන්නේ කුරුණෑගල තියෙන ලස්සනම තැන. මේ තැනට ගියාම කුරුණෑගල නගරය ඉතාමත් ලස්සන විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ දැන් ඉන්නේ කුරුණෑගල නගරේ හරියටම කුරුණෑගල ටවුන් එක මැද තියෙන බිංගේ යට. ඉතින් බිංගෙන් කෙලින්ම උසාවිය පැත්තට ගිහිල්ලා ආපහු උඩට ඇවිල්ලා අපි දඹුලු පාර දිගේ යන්න ඕනේ මේ තැනට. ඉතින් කුරුණෑගල නගරය කියන්නේ ඓතිහාසික වශයෙන් අපේ රටේ වැදගත් වෙන නගරයක්. ලංකාවේ රාජධානි හැඩගැහිීමෙහිලා කුරුණෑගල නගරය කියන්නේ ඉතාමත් සුවිශේෂී කඩඉමක්. කුරුණෑගල නගරය කියන්නේ අපේ රටේ ප්‍රධාන නගරවලින් එකක්. ඒ වගේම තමයි වයඹ පළාතේ අගනගරය කියලා කුරුණෑගල හඳුන්වනවා. කුරුණෑගලට කියන තවත් අන්වර්ථ නාමයක් විදිහට හස්තිශෛලපුර කියලා කියනවා. ඒ වගේම තමයි කුරුණෑගල නගරය ඇතුගල්පුරවරය කියලා හඳුන්වනවා. ඉතින් ඒකට ප්‍රධානම හේතුව තමයි කුරුණෑගල නගර මැද්දේ විරාජමානව වැඩ සිටින සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත මේ ඇතුගල. ඉතින් මම අද යන්නේ ඇතුගල බලන්න. ඉතින් ඔයාලා ඇතුගලට නගිනවා නම් යන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි කෙලින්ම ප්‍රධාන පාරෙන්ම උඩට ගිය හැකි. අනිත් පාර තමයි පියගැටපෙළ. ඉතින් ඔයාලගේ කැමති විදිහට ඔයාලට මේ පාරවල් දෙකෙන්ම කුරුණෑගල ඇතුගලට නගින්න පුළුවන්. හැබැයි උදේ පාන්දරම යනවා නම් මම නම් කියන්නේ ඔයාලට ඇතුගල නගින්න යන්න ලස්සනම පාර තමයි මේ ප්‍රධාන පාරෙන් ගිහිල්ලා උඩටම යන එක. මොකද පාර දෙපැත්ත මාර ලස්සනයි උදේ පාන්දර යනකොට. ඉතින් මේ ලස්සන මල් මිටියකුත් අරගෙන මම අද ආවා කුරුණෑගල තියෙන ලස්සන තැනක් බලන්න. කුරුණෑගල නම් අනිවාර්යෙන්ම මෙන්න මෙතන තමයි. මේ තියෙන පිළිම දැක්කම ඕන කෙනෙක්ට කියන්න පුළුවන් මේ කුරුණෑගල කියලා. ඉතින් මම අද ආවේ කුරුණෑගල ඇතුගල බලන්න. යමු ඉස්සරහට. අද මම ආවේ පාරෙන් තමයි ආවේ. තව පඩිපෙළකුත් තියෙනවා නගින්න. ඒත් ලස්සන පෙන්වන්න ඕනින්ද ද පාරෙන් ආවා. යනකොට අපි යමු පඩිපෙළෙන්. පඩිපෙළෙන් නගින්න නැතුව මේ උදේ පාන්දරම ප්‍රධාන පාරෙන්ම උඩට යනවා කියලා ගත්ත තීරණය මම ගත්ත හොඳ තීරණයක් කියලා මට හිතුණා. මොකද මට ගොඩක් ලස්සන දේවල් බලා ගන්න පුළුවන් වුණා. මේ පාරේ යනකොට තවත් ලස්සන තැනක් තියෙනවා බලා ගන්න. ඉතින් බලමු එතන කොච්චර ලස්සනද කියලා. මුළු කුරුණෑගල ටවුන් එකම මෙතෙන්ට පේනවා. ඒ වගේ තමයි මාර ලස්සනයි මේ උදාවට ඇවිල්ලා බලනකොට. අර ඈතින් පේන්නේ මං කියපු පඩිපෙළ.
ඉතින් මෙහෙම පාරේ උඩට නගිනකොට මම දැක්කා පාරේ එක පැත්තක හරි අපූර්ව දෙයක් ගහලා තිබ්බා. බලන්නකෝ මේ මොකද්ද කියලා. ඒ බෝඩ් එකේ ගහලා තිබ්බේ මේ ලෝකේ අන්තිම ගහක් නැති වෙච්ච දවසට මිනිසයා අතේ ඉතුරු වෙන්නේ කුඩයක් විතරයි කියන එක. ඉතින් මට ඒ කතාව මාර විදිහට දැනුණා. මොකද මම කිසිම මහන්සියක් නැතුව දාඩිය දාන්නවත් නැතුව මෙච්චර දුරක් කිලෝමීටර් 2කට විතර ආසන්න දුරක් පයින් ආවේ මේ වටේ දෙපැත්තේ ගහකොළ තිබ්බ හින්දා නේද කියලා හිතුණා. ඒ වගේම තමයි මේ වටේ තිබ්බ ගස් වලින් ආපු ඒ හුණගත් එක්ක දාඩිය කියන දෙයක් මට දැනුනේම නැහැ. දැන් මම මේ කිලෝමීටර් 1.5ක් විතර උඩට හිමීට නැගගෙන එන ගමන් ඉන්නේ. ඇත්තටම කිලෝමීටර් 1.5ක් ගියා දැනුනේත් නෑ. මේක වටේට ඒ කියන්නේ මේ පාර දෙපැත්ත මේ වෙලාවට මාරම ලස්සනයි. දැන් ඇති උදේ 8යි කාලට විතර වගේ මාරම ලස්සනයි. උදේ පාන්දර මෙහෙම තනියම නගිනකොට. ඉතින් කුරුණෑගල අතුගල කියන්නේ ගොඩක් අයට මිස් වෙන සහ ගොඩක් කට්ටිය දැකලා නැති තවත් ලස්සන තැනක්. ඓතිහාසික වශයෙන් වැදගත් වෙන තවත් ලස්සන තැනක්. කලින් නම් තිබ්බේ අපි අතන ආපු පාරෙන් කෙලින්ම උඩට යන්න තියෙන්නේ. දැන් නම් ඒක වෙනස් කරලා අලුත් පාරක් හදලා තියෙනවා. සමහරු ගොඩක් වෙලාවට මෙතෙන්ට එන්නේ බුදු පිළිම වහන්සේට මල් තියලා පූජා කරලා වැඳලා ගොඩක් වෙලා මෙන්න මේ පේන view එක දිහා බලාගෙන ඉන්නවා. මෙතන ගොඩක් ලස්සන රැට හවස් වලට. ඊට බැහැගෙන යනකොට මෙතෙන්ට ඇවිල්ලා කුරුණෑගල ටවුන් එකයි කුරුණෑගල රවයි දිහා බලාගෙන ඉන්නවා කියන්නේ ඒක වෙනම vibe එකක්. ඉතින් හවස් වරුවක ඇවිල්ලා මල් පහන් පූජා කරලා රෑ වෙනකම් මේ මෙතෙන්ට වෙලා ඇවිල්ලා කල්පනා කර කර ඉද්දි අපිට අපේ ඔළුවේ තියෙන ප්‍රශ්න මොනවද කියලා මතක වෙලා ඉන්නේ. ඉතින් කුරුණෑගල නගරය කියන්නේ දවසක ලක්ෂ සංඛ්‍යාත ජනකායක් විතර දෙවෙලේ ගැවසෙන නගරයක්. ඉතින් මේ එන හැමෝම දිහා උපේක්ෂාවෙන් යුතුව
නෙත් යොමා බලා සිටින මේ සමාධි බුදු පිළිමය දිහා බැලුවහම අපේ හිතවලට දැනෙන්නේ මාර නිදහසක් සහ මාර සැනසීමක්. ඉතින් මේ ලස්සනට පේන කුරුණෑගල අහස යට කීයක් දෙනා හම්බෙන්නේ නැද්ද? කීයක් දෙනා වෙන් වෙන්නේ නැද්ද? කොච්චරනම් ආදර කතා හම්බෙන්නේ නැද්ද? ඒ වගේම තමයි අහසටත් නොදැනී කොච්චරනම් ඒ ආදර කතා වෙන් වෙන්නේ නැද්ද? ඉතින් මේ ලස්සන ආදර කතා ඉතිහාස කතා මේ හැම දෙයක්ම එක්ක අද කුරුණෑගල නිසල්මනේ බලාගෙන ඉන්නේ අපි දිහා. ඉස්සර නිතර දෙවේලේ ආගිය තැනක් වුණාට දැන් මෙතෙන්ට නිකන් මං ආගන්තුකෙක් වගේ. ජීවිතය එහෙම තමයි. සමහර දේවල් වලට අපි ඒ කාලෙදි නැතුවම බැරි වුණත් කාලය යනවත් එක්කම අපිටවත් නොදැනීම අපි ඒ දේවල් වලට ආගන්තුකයෝ වෙනවා. ඉතින් මේ පඩිපෙළෙන් උඩට ගියාම අපි මේ ඇතුළු වෙන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අභ්‍යන්තරයට. ඉතින් මේ ඇතුළට ගියාම අපිට මේ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීමේදී ගත් අතිශය දුර්ලභ ඡායාරූප කිහිපයක් දැක ගැනීමේ හැකියාව පවතිනවා. අතුගාල ගමනේ විදිහට නිවා කරලා දැන් පල්ලෙහාට යනවා ආපහු මං ගෙදර යන්න. දැන් මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මම මේ පල්ලෙහාට බහින්නේ පඩිපෙළ දිගේ. තාම පඩිපෙළ හම්බුන්නේ නැහැ. ගල දිගේ පල්ලෙහාට බහිනවා. ටික දුරක් බැස්සට පස්සේ තමයි පඩිපෙළ හම්බෙන්නේ. ඉතින් අපි පල්ලෙහාට බහිමු. දැන් ගොඩක් වෙලා අපි මෙතන හිටියා. ගොඩක් තව විස්තර කියන්න තිබ්බා. වැඩි විස්තර තිබ්බ කියන්නේ තියෙන පොත් තනම්ම නම් ඒවා මොකද දැන් මුද්‍රණ කටයුතු සිද්ධ කරන්න යාළු කොස්ට් එක වැඩි හින්දා. ඉතින් අපි බලමු ගෙදර ගිහිල්ලා තව විස්තර හොයාගෙන
මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්න. ඉතින් අදට මගේ අතුගල ගමන නිමයි. ආයෙත් කවදා හරි දවසක කොහෙදී හරි හමු වෙමු. එතකන් ඔබට ජය.